ආයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා ද ඉන්වෙස්ටර් YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ ෂෙයා මාකට් එකේ ආයෝජනය කරන්න ඉන්න කෙනෙකුට ඉතාමත් වැදගත් කරුණක් සම්බන්ධව. ඒ තමයි ස්ටොක් බ්‍රෝකර් සමාගම් පිළිබඳව. ඔයාට ෂෙයා මාකට් එකෙන් ඒ කියන්නේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකෙන් කොටස් මිලදී ගන්න හෝ විකුණන්න ඕනේ නම් ඔයාට අනිවාර්යෙන් මේක කරන්න වෙන්නේ වෙනත් පාර්ශ්වයක් මගින්. එය තමයි ස්ටොක් බ්‍රෝකර්ස්ලා කියන්නේ. දැන් අපි මුලින්ම බලමු ස්ටොක් බ්‍රෝකර්ස්ලා කියන්නේ කවුද කියලා. ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් කියන්නේ ඔයාට කොටස් මිලදී ගන්න හෝ විකුණන්න සහ ෂෙයා මාකට් එකකින් ගනුදෙනු කරන්න අතරමැදියෙකු විදිහට කටයුතු කරන ලයිසන් එකක් තියෙන සමාගමක්. කොළඹ කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වූ ස්ටොක් බ්‍රෝකර්ස්ලා වර්ග දෙකක් ඉන්නවා. ඒ තමයි මෙම්බර්ස්ලා සහ ට්‍රේඩින් මෙම්බර්ස්ලා. මෙම්බර්ස්ලා කියන්නේ කොටස් වෙළඳපොලේ පූර්ණ සමාජිකයන්. මේ සමාගම් පූර්ණ සේවාවක් ලබා දෙනවා. ආයෝජන උපදෙස් විශ්ලේෂණ, පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට් සහ කොටස් මිලදී ගැනීම සහ විකිණීම වැනි සේවාවන් සපයනවා. csc.lk වෙබ්සයිට් එකේ මෙම්බර්ස්ලා විදියට දක්වලා තියෙන සමාගම් තමයි මම මේ නම් වශයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊළඟට අපි බලමු ට්‍රේඩින් මෙම්බර්ස්ලා පිළිබඳව. ඇතැම් විට මොවුන් පූර්ණ සමාජිකයන් නෙමෙයි. නමුත් ඔවුන්ටත් වෙළඳාමට අවසර තියෙනවා. මෙවැනි සමාගම් බොහෝ විට ප්‍රධාන මෙම්බර්ස් සමාගම් යටතේ වැඩ කරනවා. කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ට්‍රේඩින් මෙම්බර්ස්ලා විදියට දක්වලා තියෙන සමාගම් තමයි මම මේ ඔයාලට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලත් කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ කියපු ස්ටොක් බ්‍රෝකර් කෙනෙක්ව සම්බන්ධ කරගෙන තමයි ඔයාලට ආයෝජනය පටන් ගන්න ඕන. ඉතින් අලුතෙන් ෂෙයා මාකට් එකට එන කෙනෙකුට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතෙනවා. අලුත් වීඩියෝ එකෙන් හමු යමු.